ආයුබෝවන් 29 වන ඇතුගල්පොඩ ක්‍රිකට් සංග්‍රාමයේ ක්‍රියාත්මක වන අද දවසේදී ඉතාමත් සුවිශේෂී අමුත්තෙක් පැමිණ සිටිනවා. ඉතින් නම් කරන්නට අවශ්‍ය නැහැ ඔහුව රටක් හඳුනන ලෝකයක් හඳුනන මලියදේවයන් බිහිවිච්ච දැනට ලෝකයේ බිහි වූ දක්ෂතම වමත් දඟපන්දු යවන්න. මලියදේව ක්‍රිකට් ඉතිහාසයේ බිහිවිච්ච දක්ෂතම ක්‍රීඩකයා. ඔහු නමින් රංගන හේඩා. ඉතින් රංගන හේඩත් මැතිතුමන් අද අපත් සමගින් සම්බන්ධ වී සිටිනවා 29 වන ඇතුගල්පොඩ මහා ක්‍රිකට් සංග්‍රාමයේ. ඉතින් අපි එතුමන්ගෙන් දැනගන්නට කැමති එතුමාටත් ඇති මෙවැනි ක්‍රිකට් වල සුන්දර මතක ආවර්ජන. ඉතින් අපි එතුමන්ගෙන් මේ පිළිබඳව දැනගන්නට කැමතියි. බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තාට මේ අවස්ථාවට. මම ක්‍රීඩා කරේ 1993 ඉඳලා 97 වගේ කාලවල. ඉතින් මටත් මේ මතකයි මේ වගේ එක් දින තරගයක් ඒ වගේම තුන් දින තරගයක් ක්‍රීඩා කරා. ඉතින් මම හිතන්නේ මලියදේව විද්‍යාලයට ක්‍රීඩා කරලා මේ වගේ ෆෑන්ස්ලා මේ ක්‍රවුඩ් එකක් ඉස්සරහා සෙල්ලම් කරන්න ලැබිච්ච එක සහ විද්‍යාලයට ක්‍රීඩා කරන්න ලැබිච්ච එක මහත් භාගයක් හැටියට තමයි මම සලකන්නේ. ඒ වගේම මැතිතුමනි අපිට මෙම ස්ථානයේ මලියදේව විද්‍යාලයේ තමත් සුවිශේෂී කාර්යයක් සිදුවන බව පේනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් මෙතුමන්ගෙන් දැනගන්නට කැමතියි. ඔව් අපි විශේෂයෙන් අපේ ෆාස්ට් ක්‍රිකටර්ස්ලට ඉතින් අපි පොඩි ටෙන්ට් එකක් හදලා තියෙනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා ඒගොල්ලන්ගේ පරණ යාළුවෝ හම්බෙලා ෆැමිලිස් එක්කන් ඇවිල්ලා ඉතින් ඒ වගේ දේවල් කතා බහ කරන්න. මොකද සමහර වෙලාවට අවුරුද්දකට එක අවස්ථාවක් දෙකක් තමයි මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ. ඉතින් මම හිතනවා මේ වගේ අවස්ථාවකින් අපිට ගොඩක් වෙලාවට අපේ යාළුකම් ඒ අලුත් දේවල් ඉස්සරහට ගෙන යන්න ඉතාමත් හොඳ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ කියලා. හරි. අපිත් සමගින් සම්බන්ධ වුණ රංගන හේඩත් මැතිතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මලියදේව මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය ඔබට මලියදේව මාධ්‍ය ඒකකයේ නිල Facebook වීඩියෝ සහ YouTube නාලිකාව ඔස්සේ දැක බලා ගන්නට පුළුවන්. ඉතින් රැඳී සිටින්න මලියදේව මාධ්‍ය ඒකකයේ අද සමගින්